දුලාජ් තනංච කුඩා පිළිවෙලට සම්බන්ධ වන්නේ මෑත වකවානුවේ කැපී පෙනෙනම දස්කම් දක්වන කණ්ඩායමක් බවට දැන්හාලියල කැරිබියන්ස් කණ්ඩායම පත්ව තිබෙනවා. මේ කණ්ඩායම් දෙකම මේ වසර ආරම්භය සමග දෙලක්ෂයේ තරගමාලාවන් දෙකක ජයග්‍රහණය කරන්නට සමත් වුණු කණ්ඩායම් දෙකක්. විනුස් කණ්ඩායම මේ වසරේ ආරම්භක තරගමාලාව ලංකන්ස් තරගමාලාව රුපියල් ලක්ෂ දෙකක් සමග ජය ගන්නා විට මේ සිටින කැරිබියන්ස් ක්‍රීඩකයන් ගෙවුණු සතියන්තය තුළ දිපිටිය දිවාරාත්‍රී තරගමාලාවේ රුපියල් ලක්ෂ දෙකක් සමග සූරයන් බවට පත් වුණා. ඒ වගේම පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන්ොත් ඔවුන් සම්බන්ධ වුණු තරගමාලාව අංගොඩ තරගමාලාවේ ලක්ෂ දෙකක් සමග සූරයන් බවට පත් වුණා. මේ ප්‍රබල කණ්ඩායම් තුනම අද තරගමාලාව නියෝජනය කරනවා. අපේ ක්‍රීඩා මිත්‍රයනි පැතුම් තරංග කැඳවා තිබෙන්නේ පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු තින් මදවේග පන්දු යවන ක්‍රීඩකයා ඔබද විකට් ආකාරයෙන් ප්‍රථම පන්දුව තුළම ආකර්ෂණීය පහරක් ලකුණු හාකිමි කර ගන්නවා. මනරම් ලොෆ්ට් ඩවුන් රයි පහරක් එල්ල කළේ ෆුල් ලෙන්ති පන්දුව පතිත වන විට ඉදිරි පාදයට පැමිණ පිත්තේ සම්පූර්ණ මුහුණත ගෙනීමේ පිටියක තරග පැවැත්වෙන්නේ දිවෙනවා. over the wicket ආකාරයෙන් මෙවර තරමක් වේගය වැඩි කරමින් යොමු කළ පන්දුවට වේගවත් පහරක් එල්ල කරන්නට උත්සාහ කළේ සාම්ප්‍රදායික නිලන්තගේ තත්ත්වයෙන් මිදී නිලන්ත වේගවත් පන්දු පහරක් එල්ලේ දක්ෂිණ ලංකාවෙන් බිහි කළ සටන්කාමී වමාත් පිදිකලවා සූදානම් පන්දුව පිළිගැනීම සඳහා ෆුල් ටොස් පන්දුවට අලංකාර ස්ක්වයර් පහරක් එල්ල කරන පන්දුව ඩීප් පොයින්ට් කලාපයෙන් ලකුණු 4ක් හිමි කර ගන්නවා. ෆුල් ටොස් පන්දුව තරමක් පිටේ ඉන්න දෙසින් ඈතින් පන්දුව යොමු කරන විට හැඩකාර ස්ක්වයර් පහරක් එල්ල කරන පන්දුව සුදානම් over විකට් ආකාරයට පැතුම් තරංග මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කරන පන්දුව ලෝනෝන් දෙසට වන්නට පන්දුව රකිමින් සිටි ක්‍රීඩකයා රාශීඩ් දිවවිත් පන්දුව රැක ගන්නවා. සමග මේක ලකුණක් එකතු වෙනවා. 12යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව තර්ජනයක් එල්ල කරන්නට over the wicket ආකාරයෙන් මීළඟ පන්දුව එවර වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවට left round right පහර තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. මම මෙයයි සඳහන් කළේ නිලන්තගේ හුරු පුරුදු පන්දු පහරවල් ඔහු වේගයෙන් පන්දු දක්ෂ පැහැදිලිවම මේ සැහැල්ලු පන්දුවේ බිහි කළ අග්‍රගණ්‍ය තුන්නිරියාව ගොන්නේ ඉහළින් සිටින ක්‍රීඩකයා මදුසංක සූදානම් right arm round the wicket ආකාරයට වම පිටිකරවා දුලජ් තනංච ඉදිරියේ පන්දුවක් යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ good length පතිත පන්දුව සියුම් පිටත දුලජ් තනංචය දැන් සූදානම් මාන්නේ සිය සීමාවේ සිට right arm round the wicket ආකාරයට මීළඟ පන්දුව එවර දර්ශනීය lofted off right පහර පන්දුවේ පතිතය ගමන් මඟ පිළිපන්දව ඉතාමත්ම මැනවින් අවබෝධ කරගත් දකුණු තින් මදවේග පන්දු යවන ක්‍රීඩකයා round the wicket ආකාරයෙන් මීළඟ පන්දුව දුලජ් තනංචය love full toss පන්දුවට drive පහරක් එල්ල කරනවා. පන්දුව කවකෝණ කලාපයට ගමන් කරනයි සිටින ක්‍රීඩකයා රාශීඩ් පන්දුව රැගෙන බාර කරන විට පහසුවෙන්ම ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දුසංක දකුණත් මදවේග පන්දු යොමු කරන ක්‍රීඩකයා over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට එවරත් ලව ෆුල් ටොස් පන්දුවට සාර්ථක ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඇඟිල්ට පතට නොදැනෙන සකුණ තින් මදවේග පන්දු යොමු කරන ක්‍රීඩකයා over the wicket ආකාරයට මීළඟ පන්දුව එවර නිලන්ත පහරක් එල්ල කරනවා. ඊළ නගිනා පන්දුවට පන්දුවක් රැක ගන්නවා සුරැකිව පන්දු යවූ ක්‍රීඩකයාම පෙරලා උඩ පන්දුව සුරැකිව රැක ගන්නවා. සමගම කිරීම සඳහා වමත් මදවේග පන්දුව යවනාගේ මුල්ම පන්දුව ලව් ෆුල් ටොස් පන්දුව වේගයෙන් පැමිණියා පිටතටම පන්දුව ලබාගෙන හැඩකාර ෆ්ලික් කිරීමක් ඩීප් මිඩ් විකට් දෙසින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. සුදානම් මීළඟ පන්දුව යොමු කරන්නට එවර ෆුල් ලෙන්ත් පන්දුවට පහරක් එල්ල කරනවා. සාර්ථකයි ස්ථානගත කිරීම ඉතාමත්ම මැනවින් සිදු කළා. ලෝනෝන් ක්‍රීඩකයා සාතරම කවකෝණ දෙසට වන්නට පන්දු රකින්න තාරක අතර තිත හොඳ වේගයකින් පන්දු යොමු කරන ක්‍රීඩකයෙක් යවුන් වමත් පිටිකරුවා යවුන් වමත් පන්දු යවන්න දර්ශනීය left round right පහර විකට් ටු විකට් ආකාරයෙන් පන්දුව ෆුල් ලෙන්ත් පතිත වන විට පිටිකරුවන් ප්‍රිය කරනවා මේ කුඩා පිටියේ විශාල පහ සීමාවේ සිට over the wicket ආකාරයට මීළඟ පන්දුව එවරත් කෙටි පන්දුවක් ආකර්ෂණීය පුල් කිරීමක් පුල් පහරකට වඩා ෂෝට් ආම් ජැබ් ආකාරයේ පහරක් එල්ල කළේ එතරම් කෙටි පන්දුවක් නොවේ ප්‍රික්‍රාලි මිත්‍රයනි ඉතා එක් ලබාගෙන සූදානම් අවසන් පන්දුව පිළිගන්නට left down right පහර ආයවර ලෝනෝන් කලාපයේ උඩ පන්දුව රැක ගන්නවා. ඉතා වේගයෙන් පන්දු යොමු කරද්දී හොඳ ඇසක් තිබිය යුතුයි ප්‍රික්‍රාලි මිත්‍රයනි තුල වන්නට පන්දු රකින්න කුරාදවාගෙන තිබෙන සීපර් කවර් දෙසට වන්නට ෆර්හාන් ලෝනෝෆ් කලාපයේ නිලන්තව රඳවාගෙන සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා දකුණ තින් මදවේග පන්දු යොමු කරන මොහන් රාජපක්ෂ දිවෙනවා
right arm round the wicket ආකාරයෙන් ප්‍රථම පන්දුව ස්කාකට් පහරක් කෙල්ල කරනවා පිටේ පිටතාග්‍රේ දැවුණු පන්දුව ගමන් කරනවා third man කලාපයට නතර කරන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ ලකුණු 4ක් ඇරිලා ඉස්සරහට වන්නේ ලකුණු 4කින් ලකුණු ලබා ගැනීම පිටිකරුවා කවිඳු ඉරෝෂ් ඉදිරියේ එවරා ස්කාකට් පහරකට උත්සාහ කළේ මා පෙරකී තත්ත්වයේ නැවතත් ස්කාකට් පහර එල්ල කරන විට ඔහුගේ පාද එක තැනම තබාගෙන පන්දු පහර එල්ල කරන්නට උත්සාහ කළේ වන ක්‍රීඩකයා right arm round the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට කවිඳු ඉරෝෂ් ඉදිරියේ full toss පන්දුවක් left out of right පහර සාර්ථකයි වම පිටිකරුවා විශ්වාසනීය පහරක් එල්ල කළේ කවිඳු ඉරෝෂ් ක්‍රියාත්මක වෙනවා ඉරෝෂ් සමුවේ right arm round the wicket ආකාරයෙන් විනිශ්චයකාරවරයා පසු කරමින් එවරත් ලව full toss පන්දුවට left out of right පහරක් එල්ල කරනවා මෙවරත් සාර්ථකයි පන්දු පහර කවිඳු ඉරෝෂ් මෙවර තාක්ෂණයේ නගතයන්පත් පන්දු පදානම් round the wicket ආකාරයෙන් රාජපක්ෂ මීළඟ පන්දුව යොමු කිරීම සඳහා දර්ශනීය පහරක් අලංකාර පහරක් එල්ල කළේ වමත් පිටිකලුවා ක්‍රිකට් ක්‍රීඩාවේ පහරවල් සිතුවමකට නැගිය හැකි වග ඔප්පු කරනවා මේ වමත් පිටිකරුවා round the wicket ආකාරයට පන්දු යොමු කරන්නට lawn on deep mid wicket deep score leg this in pine ක්‍රීඩකින් රඳවමින් ප්‍රථම පන්දුව යොමු කරන්නට කෙටි පන්දුවක් අලංකාර පුල් පහරක් පන්දුවේ ගමන් මග හොඳින් අවබෝධ කරගත්තා දකුණත් පිටිකරුවා තාරක නාල් right arm round the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට අයිවර හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ ඉතාමත් මාගන ලෙක්කඩ පන්දුවක් යොමු කළා තාරක සහ මුලින්ම පරාජයට පත් වුණා අපේ කුඩාලි මිත්‍රවනි ෆොලෙන්ති පන්දුව පදිත කරමින් දිවෙනවා round the wicket ආකාරයට මීළඟ පන්දුව එවරත් කෙඩි පන්දුවක් මෑනවින් පිටතට ලබා ගත්තා ලකුණු 6යි deep backwards කාලේ කලාපෙන් පන්දුව දඟකාමින් යොමු කරන ක්‍රීඩකයන් වේගයට ඇවිදමින් මේ පන්දු පහර එල්ල කළේ දිවෙනවා round the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට තාරක මදුසංක එවර ස්ක්වාඩ් රව් පහරක් එල්ල කරනවා පන්දුව deep point කලාපෙන් ගමන් කරනවා නතර කරන්නට අවකාශයක් නැහැ ලකුණු 4යි ප්‍රිය කුඩාලි මිත්‍රමි පන්දු යොමු කරන්නට දකුණත් පිටිකරුවා තාරක මදුසංක ඉදිරියේ මිනිත්තු 9ක් මේ වන විට ගත වී අවසන් කෙටි පන්දුවක් යොමුනේ කෙසේ වෙතත් එතරම්ම සාර්ථක නැහැ පන්දු පහර දකුණත් පිටිකරුවාගේ එක ලකුණයි ලැබෙන්නේ මෙවර කල්ල මැනීම සාර්ථක නැහැ කාර්යයක් ලැබුණේ නැහැ දැන් පන්දු වාර දෙකක් අවසන් පන්දු පහකදී ලකුණු 15ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්න තව තප්පර කිහිපයයි ඉතිරිව තිබෙන්නේ මේ පන්දු වාරය ක්‍රියාත්මක කරන්න ලබාගෙන පන්දු පහකදී කවිදු ලකුණු 22ක් ලබාගෙන ක්‍රීඩා කරනවා දිවෙනවා ෆර්හාන් සුබේර් left arm over the wicket ආකාරයෙන් ප්‍රථම පන්දුව ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ වයිඩ් යෝක පන්දුවක් ලෙසින් පන්දුයි තරගයේ ජයග්‍රහණය කරන්නට සූදානම් සිය සීමාවේ සිට වමත් මද වේග පන්දු යවන්න මීළඟ පන්දුවට පහරක් එල්ල කරනවා අයලින් පන්දුව ගමන් කරනවා ආදක්ෂ පන්දු නතර කිරීමක් එවර ඩීප් ස්කාලේ කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයා සෙනල් ප්‍රිය කුඩාලි මිත්‍රවනි කිරීම සඳහා වමත් පිටිකරුවා කවිඳු ඉරෝෂ් සමුවේ ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් මීළඟ පන්දුව වර වේගවත් පහරක් එල්ල කරනවා පන්දුව ගමන් කරනවා කව කෝණ කලාපයට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා අතිශය උණුසුම්ව තිබෙනවා දැන් තරගය පන්දු දෙකකදී ලකුණු 13ක් දැවැන්ත 6 පහරවල් දෙකක් එල්ල කළොත් අවසන් පන්දු දෙක තුල සූදානම් ෆර්හාන් over the wicket ආකාරයට මීළඟ පන්දුව රමණීය left down right පහරක් තාරක ලකුණු හකිමි කර ගන්නවා lawn on කලාපෙන් ප්‍රිය කුඩාලි මිත්‍රවනි යම් බලපෑමක් ඇති කරමින් මේ පහර එල්ල කළේ මේ පන්දුවට පහර දෙන්නට පැමිණි මුල් පන්දුවේ සිටම යම් විශ්වාසයක් සහිතව තාරක පන්දු 8කදී ලකුණු 24ක් ලබාගෙන සූදානම් පන්දුව පිළිගැනීම සඳහා දිවෙනවා left arm over the wicket ආකාරයට මීළඟ පන්දුව එවර left out of right පහර තාරක මදුසංක අති විශිෂ්ට පන්දු රැකීමක් විශිෂ්ට ගණේ පන්දු රැකීමක් ප්‍රිය ක්‍රීඩාලෝලී මිත්‍රවනි අප දැක තිබෙනවා තරග වෙනස් වෙනවා පන්දු යවන්නන්ගෙන් පිටිකරුවන්ගෙන් කෙසේ වෙතත් මේ තරගයේ පැහැදිලිවම හාලියල කැරිබියන්ස් පන්දු රකින්නන් තරගය වෙනස් කළා ප්‍රිය ක්‍රීඩාලෝලී මිත්‍රවනි ඉතා විශිෂ්ට පන්දු රැකීම් දෙකක් අප දුටුවා ප්‍රිය කුඩාලි මිත්‍රවනි සෙනල් අහස් නිම්නගෙන් සහ දුලාජ් තනංචයගෙන් විශ්වාසනීය පන්දු පහරක්